Hello guys, welcome back to my YouTube channel. I'm Rushi. ඉතින් ඔයාලා දැකලා ඇති මගේ කලින් වීඩියෝ එකෙත් මෙන්න මේ ක්ලිප් එක. මේක තමයි අපි ඉස්සලාම 2025 වලට බලපු fireworks. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට ගේන්නේ අපි New Year එකේ ගිය පළවෙනිම trip එක කිව්වොත් හරි අපි ගිය ගමන. ඉතින් මේ trip එක අපි ගියේ ඇත්තටම කිසිම ප්ලෑන් එකක් නැතුව එහෙනම් අපි ගිහිල්ලා බලමු අපි කොහෙටද යන්නේ කියලා. ඔන්න ඉතින් ඔහොම තමයි අපි අපේ ගමන ස්ටාර්ට් කරේ. දැන් ඉතින් අපි යන්නේ වෙනදා වගේම අපේ මෙට්‍රෝ එක ගන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු අපි දැන් මේ කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ යුනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ. ඉතින් මෙතන ඉඳලා අපි Mall of the Emirates මෙට්‍රෝ ස්ටේෂන් එකට යනකම් මෙට්‍රෝ එක ගන්න ඕනේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ඔන්න ළමයි අපි දැන් ඉන්නේ Mall of the Emirates metro station එකේ. දැන් අපි යන්නේ අපි යන ඩෙස්ටිනේෂන් එකට බස් එක ගන්න. ඔන්න ඔයාලට already පේනවා අපි කොහෙටද යන්නේ කියලා. මෙන්න මේක තමයි බස් එක 105 එක ගන්න පුළුවන් Mall of the Emirates metro station එකෙන් බහලා එතන බස් ස්ටේෂන් එකට ගියාට පස්සේ ඉතින් අපි යන්නේ අද Miracle Garden. ඉතින් Miracle Garden යන්න මෙතන ඉඳලා පොඩි දුරක් තියෙනවා බස් එකේ යන්න. ඇත්තටම හරියටම මතක නැහැ අපිට කොච්චර වෙලාවක් ගියාද කියලා. මං හිතන්නේ අපිට පැය භාගයක් ඒ වගේ වෙලාවක් ගියා. ඉතින් ඒක ගිහිල්ලා කෙලින්ම අපි Miracle Garden එක ගාව තමයි ඉතින් බස් එක නවත්තන්නේ. දැන් අපි යන්නේ Miracle Garden එක ඇතුළට යන්න. ඔව් ළමයි දැන් ඔයාලට පේනවත් වගේම එදා නම් මාරම crowd එකක් හිටියේ Miracle Garden එකට යන්න. ඒ වගේම බස් වලත් මාර crowd එකක් තිබ්බා. ඉතින් කියන්න ඕනේ තව දෙයක් තමයි ටිකට්ස් ගත්තේ මෙහි Emirates ID එක තියෙනවා නම් ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එකක් දෙනවා. එහෙම නැත්නම් විසිටර්ස්ලාට ඒගොල්ලෝගේ ටිකට් ප්‍රයිස් එක වෙනස්. ඔයාලට පේනවා ඇති ටිකට් ප්‍රයිස් එක. අපිට Emirates ID තිබ්බ නිසා අපි හතර දෙනාම Emirates ID එක දීලා තමයි ඒ ප්‍රයිස් එකට තමයි ටිකට් එක ගත්තේ. මම දන්නේ නැහැ ටිකට් ප්‍රයිස් එක චේන්ජ් වෙනවද කියලා. ඉතින් මම ඔයාලට දාලා තියෙන අපි යනකොට ඒ කියන්නේ 2025 January 1st එකේ අපි යද්දි තිබ්බ ටිකට් ප්‍රයිස් එක තමයි මම ඔයාලට දැම්මේ. ඉතින් ඒ වගේම අතට යද්දි තියෙනවා අපිට පිටින් අරන් යන කෑම හැම අරගෙන යන්න බෑ. ඒ වගේම එක එක බෑග්ස් ප්ලාස්ටික් පොලිතින් බෑග්ස් ඒ වගේ දේවල් අරගෙන යන්න බෑ. ඉතින් ඒ වගේ පොඩි රූල්ස් ටිකක් තියෙනවා. මොකද Miracle Garden එක ඇතුලේ තියෙනවා කන්න තැන්. ඉතින් ඒ නිසා වෙන්න ඇති අපිට කෑම පිටින් අරන් යන්න දෙන්න නැත්තේ සහ ඉතින් ඒ එන්වයරන්මන්ට් එක ක්ලීන් එකේ තියාගන්න ඕන නිසා වෙන්න ඇති. ඉතින් බලන්න හරිම ලස්සනයි. ඇත්තටම මිරකල් එකක් වගේ ඇතුළට ගියාපුවාම හිතා ගන්නවත් බෑ මේ අපි ඉන්නේ UAE වලද කියලා ළමයි. එච්චරටම ලස්සනයි. හරිම සුරංගනා ලෝකයක් වගේ. අන්න ඉතින් අතරට ගිය ගමම චුට්ටක් අපි ඇවිදලා ඊට පස්සේ ඉතින් මගේ පළවෙනි ස්ටෙප් එක මම පටන් ගත්තා. ඉතින් ඒක මම පටන් ගත්තේ මෙන්න මේ බබල් ටී එකෙන්. මේ මම බොන්නේ Oreo and cheese flavor එක. ඒක මාරම රහයි. ඊට පස්සේ අපි ගියේ කෑම කන්න. ඉතින් ගොඩක් shops තියෙනවා මේක ඇතුලේ. Arabic කෑම, ඒ වගේම එක එක Indian, ඒ වගේ වාට ඕන දෙයක් select කරගෙන කන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඒ වගේව try කරන්න ගියේ නැහැ. දැන් අපි යන්නේ ඉතින් හැමදාම සුපුරුදු විදිහට කන තැනකට. ඒක තමයි Pizza Hut වල පේන ඇති. ඉතින් දැන් අපි order එක දාලා order එක ready වෙනකන් බලාගෙන ඉන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් තවත් කියන්න ඕන දෙයක් තමයි ඒ ඇතුළේ තියෙන shops වල නම් ඉතින් එළියට වඩා ටිකක් price වැඩි කොහොමවත්. ඉතින් හැම දෙයක්ම එහෙමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ order එක ආවේ. ඔන්න මම order කරලා තියෙනවා chicken lasagna එකකුයි pizza එකයි. උයි අපිට ඒකට හම්බුණා garlic bread.
ඒ වගේම Mountain Dew ගත්ත beverages වලට. ඉතින් ඊට පස්සේ අපි කෑම කාලා ඉවර වෙලා අපි ආයෙත් ගියා Miracle Garden explore කරන්න. ඉතින් ළමයි මාරම ලස්සනයි. ඒ වගේම මෙහෙම තැනක් UAE වල තියනවද කියලා හිතාගන්න බෑ. ඔයාලත් UAE වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ. කවදා හරි දවසක UAE ආවොත් ඩුබයි වලට ආවොත් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේක. හැබැයි ළමයි මේකත් සමර් එකේ වහනවා. ඉතින් වින්ටර් එකේ තමයි Miracle Garden එකත් ඕපන් කරලා තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් ඒ සීසන් එකටම ඇවිල්ලා මේ වගේ තැනකට යන්න. මොකද ඩුබයි වල තියෙන මේන්ම ටුවරිස් ඇට්‍රැක්ෂන් එකක් තමයි මේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අපිට මොනවද ඉස්සරහට දකින්න තියන්නේ කියලා. ඔන්න දැන් අපි යන ඈතින් පේන හෝස්ලා දෙන්න ළඟට. ඉතින් මට දිග ගවුමක් අඳගෙන බැරිනා. හැබැයි මම අරගෙන ආවා චේන්ජ් කරගන්න. දැන් මම චුට්ටක් දිග ෆ්‍රොක් එකක් චේන්ජ් කරගෙන තමයි යන්නේ යාලා ගාව ෆොටෝ එකක් ගන්න. ඇත්තටම ඉතින් මම ප්ලෑන් කරලා නෙවෙයි න්යාය මේ ගමන. ඉතින් ඒ නිසා මට හොඳ ඇඳුමක් ඇඳගෙන එන්න බැරි වුණා. ඉතින් තිබ්බ එක තමයි ඇඳගෙන ආවේ. ඒ නිසා මම ඉතින් මෙන්න මේ වගේ දිග ෆ්‍රොක් එකක් ඇඳගෙන ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කියලා හිතලා මේ ෆ්‍රොක් එක අරගෙන ගියේ. ඒත් ඉතින් මෙතන නම් හොඳට අපිට ෆොටෝස් ගන්න එහෙම හිතපු විදිහටම බැරි වුණා. මොකද එච්චරටම crowded මෙතන. මාරම crowd එකක් හිටිය ඔයාලට පේනවා ඇති. ඉතින් මම පොඩි වීඩියෝස් ටිකක් ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඔන්නෝම තමයි අපි Miracle Garden එකේ ඇවිදින්නේ. ඉතින් ළමයි ඔයාලට දෙන්නේ මට හිතෙන දේ මොකද ඇත්තටම මේක සුරංගනා ලෝකයක් වගේ මහාරම ලස්සනයි. පාට මල් දහස් ගාණක් කෝටි ගාණක් විතර ඇති. ඇත්තටම මාර ලොකුයි. ඒ වගේම මෙන්න මේතන මම මේ හරියට මාරම කැමතියි. මොකද ඈතින් ලස්සන කාසල් එකක් පේනවා. ඉතින් ඇත්තටම සුරංගනා ලෝකයකට ගිහින් ඉන්නා වගේ තමයි දැනෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් කාසල් එක ළඟට මම හිතන්නේ යන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවෙ එතන ගේට් එක ක්ලෝස් කරලා තිබ්බේ. ඒ නිසා අපිට එතනට යන්න බැරි නා. ඔයාලට පේනවද මග පිටිපස්සේ කවුද ඉන්නේ කියලා? මෙන්න මේ හරි පැංචා හරිම ලස්සනයි නේද? ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති පොඩි ස්ට්‍රීට් ෆුඩ් ෂොප්ස් ටිකකුත් ඒ හරිය තියෙනවා. ඉතින් මම ඉතින් වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඔයාලට පේනවා ඇතිනේ කොච්චර ලස්සනයිද කියලා මේ Miracle Garden එක ඇතුලේ. ඉතින් එහෙනම් අපි තව ඉස්සරහට ගිහලා බලමු. ඉතින් ළමයි ඔයාලට පේනවත් වගේ මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ගොඩාක් තියෙන තැනක් තමයි Miracle Garden. ඉතින් මාරම ලස්සනයි. කවදා හරි දවසක එන්න ලැබුණත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න ඕන තැනක්. ඉතින් අපි දැන් තව ඉස්සරහට ගිහලා බලමු. මේ ඉන්නේ පෙන්ගුයින්ස්ලා. ඉතින් තව තැනක් තියෙනවා මෙහි. ඒක තමයි ඔයාලා ඉස්සරහට බලන්න හම්බෙයි. ඒ තැනටත් මම මාරම ආසයි. ඔන්න ඉතින් මේ තමයි ඒ තැන ස්මර්ෆ් විලේජ්. මාරම ලස්සනයි ළමයි. හරියටම ස්මර්ෆ් විලේජ් එකට ගියා වගේම තමයි දැනෙන්නේ. චූටි ගෙවල් ගොඩාක් තියෙනවා.
එහෙනම් අපි අතුරට ගිහිල්ලා බලමු. අන්න ඉතින් තවත් ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තමයි මේක. ස්මර්ෆ්ලගේ විලේජ් එකේ එහා පැත්තේ තියෙනවා. ස්මර්ෆ්ලා ටික මේ පැත්තේ ඉන්නවා. අපිට ඕන තරම් ෆොටෝස් ගන්න පුළුවන්. මේ තැන හරිම ලස්සනයි. ඔයාලට ඉතින් පේනවා ඇතිනේ කොච්චර ලස්සන තැනක්ද කියලා. ඔන්න දැන් මේ යන්නේ අපි අර කාස්ටල් එක පැත්තට. ඉතින් ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි තමයි. තවත් ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙනවා මේ හරියේ. ඉතින් අපි ගිය දවසේ නම් මෙතන ෆොටෝ එකක් ගන්න හරිම අමාරු වුණා. මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. හැමෝම බලන් ඉන්නවා යාළගේ රවුන්ඩ් එක යනකම්. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය එතන හිටියා. ඔන්න ඉතින් ඔහොම තමයි ජනවාරි 1st අපේ ලස්සන දවස් ඉවර වුණේ. ඉතින් තවත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් මම අදට මෙතනින් නවතිනවා. මේ vlog එක ඉවර වෙනකම් බලුවට ඔයාලට ගොඩාක් thank you. එහෙනම් bye bye. පරිස්සමින් සතුටින් ඉන්න.